welcome back. ඉතින් අද මම මගේ Dyson එක යූස් කරලා කොණ්ඩේ ස්ටයිල් කරගන්න විදිය තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේකේ අපිට ප්ලග් කරද්දී මෙන්න මේ වගේ පොයින්ට් එකක් තමයි අපිට කොහෙන් හරි හොයලා සෙට් කරගන්න. මම දැන් දැක්කේ මේකේ තියෙනවා මම මේක ටික දවසක් පාවිච්චි කරා ගත්තන් පස්සේ මේකේ තියෙනවා කවරින් එකක් මම හිතන්නේ මම ඒක ගලවලා නෑ මෙච්චර දවසක්. මුලින්ම මම මේ සෙට් කරගත්තේ ප්‍රී ස්ටයිලින් ඩ්‍රයර් ඇටැච්මන්ට් එක. මේකෙන් ඔයාලගේ මුළු කොණ්ඩෙම තෙත් වෙලා තියෙනවා නම් ස්ටයිල් කරගන්න කලින් 180ක් වගේ ප්‍රමාණයක් කොණ්ඩෙ මුලින්ම වේල ගන්න. හරි දැන් මගේ කොණ්ඩේ මම තෙත ගතිය ඉතිර වෙන්න මම කොණ්ඩේ ඩ්‍රයර් කරගත්තා. අපි දැන් මම ඉස්සලාම මෙන්න මේ බ්‍රෂ් එක මේකත් මම දැන් සෑහෙන මේ විදිහ යූස් කරේ. අපි බලමු ඉස්සලාම මෙන්න මේක බ්‍රෂ් එක යූස් කරලා කොණ්ඩේ බ්‍රෂ් කරගෙන. ini kita nanti lagi dulu warna baru kan hari දැන් මේ තියෙන්නේ brush එකෙන් කොණ්ඩේ සෙට් කරගත්තා. කොණ්ඩ අයන් වෙලා වගේ තියෙනවා. හැබැයි ගොඩාක් ස්ට්‍රේට් වෙලා නැහැ. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ස්ට්‍රේට් එකක් තියෙනවා. මේක වැඩ කරනවා. මේක හොඳයි. ඊළඟට අපි බලමු අයන් කරලා මෙන්න මේක සෙට් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මෙන්න මේක තමයි ටිකක් අපිට මට නම් පැත්ත මාරු වෙනවා මේක හොයාගන්න ගන්න. මේකෙන් කියන්නේ වල කොණ්ඩේ අරගෙන කර්ල් කොණ්ඩයක් ස්ට්‍රේට් කරලා ඒ කොණ්ඩේ වැగిලා තියෙනවා. එතකොට අර නීට් වෙන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ නීට් වෙන්නේ නෑ ඒ වැවිච්ච කොටස. අපි මේක යූස් කරලා ඒක නීට් කරගන්න පුළුවන්. මේක තමයි කියන්නේ. දැන් මගේ කොණ්ඩේ නම් මට ඒක පෙන්වන්න විදිහක් නැහැ. මොකද මට නෑ මේ ටික තියෙනවා. දැන් මම ඒක බ්‍රෂ් කරලා තියෙන හින්දා ඒකෙත් එහෙම පෙන්වන්න විදිහක් නෑ. ඒක බ්‍රෂ් කරලා තියෙන හින්දා. බලමු මේක මම යූස් කරන විදිහ පෙන්වන්න. මේ විදිහට අපිට කොණ්ඩේ නීට් කරගන්න පුළුවන් එකේ මේ විදිහට. අර අපි බලමු අනිත් කැල. ඉතින් රෝල් බ්‍රෂ් එක. බලමු මේක යූස් කරලා. මේක නම් ඒකෙන් අපිට පුළුවන් පොඩක් අර පෆ් කරලා ගන්න කොණ්ඩේ. මොනවද ලස්සනයි. වා කොණ්ඩේ අර අපිට පෆී ලුක් එකක් ගන්න පුළුවන් ටිකක් පෆ් වෙලා වගේ ඉස්සරහට. ඒ කියන්නේ අපි බ්‍රෂ් එකෙන් බ්‍රෂ් කරාම ඔයගොල්ලෝ දැක්කම මේක ගොඩාක් ෆ්ලැට් වෙලා තිබ්බ. දැන් මේක එහෙම නෑ. මේක ටිකක් පෆ් වෙලා තියෙනවා කොණ්ඩේ අර. ඒ කියන්නේ බෑක් කොම් කරාන් පස්සේ මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඒක අපිට මේ බ්‍රෂ් එක යූස් කරලා කරගන්න පුළුවන්. මම හිතන්නේ දැනට මම මේ යූස් කරපු හැම attachment එකකින්ම මම හිතන්නේ මේක තමයි best. අපි බලමු ඊළඟට අපිට තියෙන්නේ rollers දෙක. බලමු මේ roller එක යූස් කරලා පොඩි මේක. ඒක නම් මාරයි. බලමු ලොකු බලලා යූස් කරලා ඒකෙන් මොකද කියලා මේ පැත්තට.
මම නම් මේ ඇටැච්මන්ට් වලින් මම ආසම මේකෙන් උඩ ටික ලස්සනට සෙට් කරගන්න පුළුවන්. මේ කලර්ස් එක යූස් කරලා යට ටිකේ කර්ල්ස් ටික ලස්සනට දාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලට මේ ටියුටෝරියල් එක යූස්ෆුල් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් එන්න. එතකම් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. බයි.